අම්බලමේ පිනා පිනා වලංකඩක් ගෙනාගෙන ඒක බිඳපු ගොනා ගොනා ඒකට මට හිනා හිනා. ඒක තමයි කියලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ උගන්වාපු දර්ශනය. සංසාර ගමනේ ඇවිදිනකොට අපි අහුවෙන එක අල්ලලා පොට්ටනිය දා ගන්නවලු. අතාරින්නේ නැහැ. භවෙන් භවයට යනකොටත් අතාරින්න නැතුව පොට්ටනියට දාදා ඒක එල්ලාගෙන ඇවිල්ලා පින් කරලා තිබ්බු පිනට මනුලෝ ඇවිල්ලත් අර කද කරේලු තව අම්බලමේ පින తాවකාලික නවාතැම්පලක් වූ මේ ලෝකයට අවුදින් අම්බලම නැමැති තැනට කද කරේලු දෙපැත්තේ තියෙනවා පොට්ටනි දෙකක් පින් සහ පව්. මේ දෙක පුරෝලා පින්නතුනි පිනා බර වෙලාලු. පින් කළ මිනිහා බර වෙලා දුක් විඳිනවලු. ඒක දැක්කලු ගොන. කවුද අම්මා ගොන? ගොනා පිනා නෙවෙයි. ගොනා කිව්වේ ඔතන බුදුහාමුදුරුවන්ට. ගෝ කියන්නේ ගෞතම, නා කියන්නේ නායකයානෝ. ගෞතම නායකයානෝ දැක්කාලු කෙලස් බරින් බර වෙච්චි තෘෂ්ණාවෙන් අල්ලාගෙන පොදි බැඳගෙන ඉන්න දුක් විඳින පිනාව. ඒ කෙලස් කද කුඩු වෙන්න ප්‍රඥාව නැමැති අඟෙන් ඇන්නලු බුදුහාමුදුරුවෝ. කද කුඩු වෙලා ගියාලු. කෙලස් දුරු කරගත්තලු. කෙලස් ප්‍රහීන කළාලු. කෙලස් ප්‍රහීන කළාට පස්සේ ප්‍රීතියෙන් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් කියන මගඵල පිළිවෙලින් අමා නිවනින් සැනසෙච්චි පින්වන්ත මානවයා දැකපු මානවයෝද මිනිස්සුද ප්‍රීතියෙන් ඒ පින වඩා නිවන් ගියා කියලානේ කියන්නේ. ඔය කවියත් එක්ක සෙල්ලම් කෙරුවට ඒකේ ගැඹුර බලන්නකො.